ආයුබෝවන් හැමෝටම අද මම ඔයාලව අරන් යන්න හරිම නිදහස් ඒ වගේම හරිම ලස්සන වැඩකට. ඒ තමයි මේ රසම රස කේක් එකක් අයිසින් කරන විදිය බලන්න. ගොඩාක් දෙනෙක් හිතන්නේ මේ වගේ කේක් එකක් ලස්සනට ෆිනිෂින් කරන එක හරිම අමාරු වැඩක් කියලා. හැබැයි නිවැරදි උපකරණයි ටිකක් ඉවසීමයි තියෙනවා නම් ඕනම කෙනෙක්ට මේ වගේ පිරිසිදු නිමාවක් ගන්න පුළුවන්. බලන්නකෝ මේ කේක් එකේ පාට සහ ඒ ස්මූත් ගතිය. අපි වැඩි වෙලාවක් යන්නේ නැතුව වැඩේට බහිමු. ඉතින් මුලින්ම අපි කරන්නේ ක්‍රම් කෝට් කරන එක. ඒ කියන්නේ කේක් එකේ තියෙන කුඩු කෑලි එළියට එන්නේ නැති විදිහට හීනි අයිසින් තට්ටුවක් ගන්න එක. ඊට පස්සේ තමයි අපි ප්‍රධාන අයිසින් තට්ටුව දාන්නේ. මෙතනදී අපි පාවිච්චි කරන ටර්නින් ටේබල් එක ඉතාමත් වැදගත් වෙනවා. අපි අතින් කරනවට වඩා ටර්නින් ටේබල් එක කරකවන ගමන් පැලට් නයිෆ් එකෙන් තැවරුවම ඒක හැම තැනටම සමානව බෙදලා යනවා. බලන්නකෝ. ඒක මම කරන විදිය. හරිම සෙමින් මේ වගේම ලස්සනට ඒක කරන්න ඕනේ. ඔයාලට පුළුවන් මේකට බටර් ක්‍රීම් හරි විප් ක්‍රීම් හරි පාවිච්චි කරන්න. දැන් තමයි වැදගත්ම කොටස. කේක් එකේ පැති ටික හොඳට ස්මූත් කරගන්න එක. මම මෙතනදී පැලට් නයිෆ් එක පාවිච්චි කරනවා. බලන්න ඒ අයිසින් එක මැකීගෙන යන විදිය කොච්චර ලස්සනයිද කියලා. ඊට පස්සේ අපි මේකට කැමති ඩිසයින් එකක් තමයි දාගන්න. ඉතින් මට මේක ඕඩර් එකකට ආපු ඩිසයින් එකක්. ඒකට ඉතින් මට කැමති ඩිසයින් එකක් දාන්න බෑනේ. ඉතින් මම ඒ ආයපු ෆොටෝ එකේ විදිහට ඒක ඩිසයින් කරගත්තා. ඉතින් දැන් ඔන්න බලන්න අපේ කේක් එකේ වැඩ ඉවරයි. මුලින් තිබ්බට වඩා දැන් කොච්චර වටිනාකමක් මේකට ලැබිලා තියෙනවද කියලා. ඕනෑම උත්සවයකට මේ වගේ කේක් එකක් ඔයාලටත් ගෙදරදී හදාගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් එකක් දාන්න. මේ වගේ තවත් ලස්සන වීඩියෝ බලන්න මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක් හැමෝටම.